පුවත්පත් සියල්ලකම එකම සිරස්තලය තමයි වාර්තා කරන්නේ. ඒ සරණ ගුණවර්ධනට ඊයේ ලැබුණු නඩු තීන්දුව. දිවයින පුවත්පත එම පුවත වාර්තා කරනවා වසර 16කින් එක්වර ගෙවි යන ලෙස සරණ වසර 72ක් හිරගෙට නඩු 4කට චෝදනා 18කට වරදකරු වෙයි. ලක්ෂ 18ක දඩයක්. දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලාස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු 4කට චෝදනා 18කට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එක් චෝදනාවකට බරපතල වැඩ සහිත වසර 4 බැගින් වසර 72ක සිරිදඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියම කරන ලදී. එම වසර 72 එක්වර වසර 16කින් ගෙවී යා යුතු බවද එහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. ඊට අමතරව එම නඩු 4 සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද අධිකරණය විසින් නියම කරන ලද අතර එකී දඩ මුදල නොගවන්නේ නම් තවත් අමතර සිර දඩුවම්ද නියම කෙරිනි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඊයේ මෙම තීන්දුව ලබා දුන් බව තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ.